අලුත් අවුරුද්දේ කියලා දෙන්න ඕනේ. රස්සාවක් නොකර මේ විදිහට සුභෝපභෝගී ගෙයක් දොරක් හදාගත්ත ක්‍රමේ කොළුවෝ. අපි මේ ජයලාන්ත මගාරියට අපි මගාරින්නේ අපේ කොළුවෝ. ජයසාන්ත අයියත් ආවේ නැහැ මගේ ඇරියා. අර ගන්න අරවත් ගන්න අන්න අර රාජ්‍ය දේපල අවභාවිතා කරන්නේ. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ අපි මේ ලාල් සහෝදරයා බලන්න යනවා. මල්ලේ බයික් එක අරන් එන්න කවුරු හරි. බයික් එක ගත්තෝ තියනවා. අයියේ ඔය බයික් එක අරන් එන්න. කෝටි ගණන් හෙව්වත් අපි එදා වගේම අදත් ජයසාන්ත අයියා මගේ ඇරියත් අපි එනවා අපේ සහෝදරයා බලන්න. අපි මේ පොලුත් අරන් එන්නේ හාල් පොල් කීරි පැණි යටදොම් මේන මාර්ගෙන අපි යන්නේ. ඔව් සේරම අරන් එන්නේ යටදොම් ගෙනාවා. හැබැයි මේ අලුත් අවුරුද්ද හැබැයි දැන් නම් ඒව අඳින්න දන්නේ ලාල් සහෝදරයෝ මේ අලුත් අවුරුද්දේ කියලා දෙන්න ඕනේ. රස්සාවක් නොකර මේ විදිහට සුභෝපභෝගී ගෙයක් දොරක් හදාගත්ත ක්‍රමේ කොළුවෝ. අපි මේ ජයලාන්ත මගාරියට අපි මගාරින්නේ අපේ කොළුවෝ. අපි පැදුරු කඩමලුත් අරගෙන ආවේ බංකු අරන් ආව ටියුෂන් ගන්න. මොකද ලංකාවේ ඉන්න හොඳම ආර්ථික විශේෂඥයා තමයි ලාල්කාන්ත මැතිතුමා. එතුමා අවුරුද්දක් ඇතුළත බිලියන පැටියෙක් වුණා. ඒකින්ද අපි පැදුරු අරන් ආවා බංකු අරන් ආවේ එතුමාගේ ටියුෂන් ගන්න. අඩුම ගානේ ලාල්ගේ මට්ටමටවත් අපි දිනු වෙන්න එපා. ඒ 76 අතරක සාපේ මොකද්ද කියලා බලන්නත් එක්ක තමයි ආවේ. ඒකද සාපේ මේකද සාපේ කියලා. ඒ වගේම අවුරුදු 30ක් පූර්ණ දේශපාලනය කරපු මේ ලාංකාන්ත සහෝදරයා එකපාරටම ප්‍රකෝටිපතියෙක් උනේ කොහමද? අපිත් ඔය ක්‍රමයේ ඉගෙන ගන්න තමයි මේ යන්නේ. උනරුදේ නම් ඉතින් ලාල්ම තමයි. ඈ දියුණුවේ රහසත් ලාල්ම තමයි. අවුරුදු දෙකයි බොල ගියේ ලාල් බිලියනපතියෙක් වුණා. ජයසාන්ත අයියා ගියාටක් නැහැ. කැබ් එකට පොලොස් ටික දාපු පොල් ටික දාපු සහෝදරයෝ ටික ආගියාටක් නැහැ. මේ බලන්න අතරින්න බෑ ලාල් ගොයියා. මේ පාරත් කාපට් කරලා තියෙන ලාල් මහත්තයා ගෙට ගෙවිදීමේ උත්සවයේට මේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමියටයි යන්න පාරත් කාපට් කරලා ඈ ගෙදරටම යන්න පාරත් හදලා මොන වුණත් ෂෝක් කඩේ. හැබැයි පුනරුදේ ලස්සනට ලෙවල් තියෙනවා කාර්වල් කාපට් කරලා තට්ටු තුනේ බංගලා හදලා සැප වාහන තියාගෙන ඈ ඉතින් අපි යනවා ලාල් මැතිතුමාට මේ අවුරුදු රැගන් අරගෙන අපිට පුළුවන් විදියට යාවා ජොබ් එකක් නොකර ලාල්ගෙන් ඉගෙන ගන්න කොහොමද මේ දියුණු වෙන්නේ කියලා බලා ගන්න. අනුරාධපුරයේ ජනතාවට මේ ක්‍රමය තමයි ඉගෙන ගන්න ඕනේ. ලාල්ගෙන් ටියුෂන් අරගෙන මේ දියුණු වෙන ක්‍රමය ඉගෙන ගත්තා නම් බොහොම හොඳයි. ආරතියේ බංගලාව ආරතියේ බංගලාව ආරක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් උදවලා තව එනවා ආරක්ෂා ධනවත් වීමේ ජොයිපේ රහස පොත කියවන්නයි ආවේ. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ආවා ලාල්කාන්ත සහෝදරයා වැහැ දකින්න. ජයසාන්ත අයියා හෙව්ව ඔබතුමා ඇවිල්ලා අපේ අවුරුදු කෑලි පිළිගන්න. ලාල් මහත්තයා සිටුවරයා. සහෝදරයා නෙමෙයි දැන් සිටුවරයා. අපිට හරි සතුටුයි. බෙල්ලෙක් ගහලා ලාල්කාන්ත මැතිතුමා ඉන්නවද කියලා? ලාල් මහත්තයා ඉබ්බෝ එහෙම දාලා අංගිතන්නේ. අල්ල මම හිතේ අපි එනවා කියලා දැනගෙන ගිහිල්ලාද කොහෙද? බෙල්ලෙක් ගහලා බලමු. ලාල් මහත්තයා අනේ ගොයියෝ දැන් ගමේ කමත් අමතක වෙලාද කොහෙද අපේ කොළුවට කමන්නේ නෑගන් ගෙනාවු බඩු මුට්ටු ටික ඔක්කොම තියන්න බලන්න අපේ ලාල් කොළුවට
ගේන්න හාල් පොල් ටික ඔක්කොම අනේ මේ දවස්වල කන්නත් නැතුව ගේන්න ජීවත් උනේ. හරි අමාරුවෙන් ජීවත් වෙච්ච අපේ කොළුවා. මේ කෝටි 45ක් පොතේ තිබ්බ කියලා නරකලා එලා කොළුවා. කන්නේ බොන්නේ නිකන් අපි දෙනේ මේ බඩු මුට්ටු වලින් තමයි කන්න බොන්නේ. ඉබ්බදාල ලාල් මහත්තයා තව ගෙවල් කීපයක් ඇති නැත්තම් ඉතින් මේකේ නම් ලාල්කාන්ත මහත්තයා කැබ් එක නවත්තලා ඒකත් රජයේ එකක්ද කොහෙද? කැබ් එකක් තියෙනවා. රජයේ කැබ් එකක් නවත්තලා මේ වටේම CCTV ගහලා අපිට ලැබිලා තොරතුරු අනුව මේ ඉදමත් ලාල් මහත්තයා කියලු මේකත් ලාල් මහත්තයාට ඉතින් බලන්නකෝ. අවුරුදු 30ක් පූර්ණ කාලීනව දේශපාලනය කරපු ලාල්කාන්ත වගේ කෙනෙක්ට මෙහිම මන්දිර හදන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් මෙතන පර්ච් එකක් මිලියන 5-10ක් අතර යනවා. ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසල් කිහිපයක් තියෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල කිහිපයක් තියෙනවා. මේක තමයි කඩු වෙලා තියෙන සුපෝපභෝගීම ප්‍රදේශය. ඉතින් මේ වගේ ප්‍රදේශයක ලාල්කාන්ත මැතිතුමා වගේ පූර්ණ කාලීන දේශපාලනය කරපු එක දවසක්වත් රස්සාවක් නොකරපු තමන්ගේ කියලා ව්‍යාපාරයක් නොකරපු කෙනෙක් මෙතරම් බංගලාවක් හදන්න දෙයනේ හතරමහා නිදානේ පහළ වෙන්න ඕන නැද්ද? මේ ව්‍යාපාරිකින් ඔයාලා කියන්නකෝ ඔයාලගේ මේක අපි දැනගන්න ඕනේ මේ සාත්‍රය මොකද්ද කියලා. මෙච්චර දියුණු වෙන්න දැන් ඒගොල්ලෝ කියනවානේ මේ පොහොසත් රටක් කියලා. මං හිතන්නේ මේ පොහොසත් වෙන ක්‍රමේ අපි ඕක දැනගන්න ඕනේ. ඇත්තටම කට්ටියක් විතර දැනගන්න මදිනේ පොහොසත් වෙන මේ විදිහ අපිට ලාල්කාන්ත ඇමතුමෝ කියලා දෙන්න. වැරදුනා ලාල්කාන්ත සිටුතුමෝ කියලා දෙන්න අපිට මේ පොහොසත් වෙන ක්‍රමේ. මොකද ඕගොල්ලෝ විතර පොහොසත් වෙලා බෑ. පොහොසත් රටකට යනවනේ මේ ඔක්කොම ලරයි යන්න එපා. ඒකින්ද මේ වගේ පොහොසත් වෙන ඉතා ඉක්මනින් අවුරුද්දක් ඇතුළත පොහොසත් වෙන ක්‍රමය අපිට කියලා දෙන්න. අපේ මිනිසුන්ටත් කියලා දෙන්න. අපි ලාල්කාන්තට එන්න කියාපිය. මේවට උත්තර දෙන්න කියාපිය. ලාල්කාන්තට එන්න කියාපිය. මේවට උත්තර දෙන්න කියාපිය. ලාල්කාන්තට එන්න කියාපිය. මේවට උත්තර දෙන්න කියාපිය. ලාල්කාන්තට එන්න කියාපිය. පොහොසත්තුර හැටි ගෙන්න කියාපිය. ලාල්කාන්තට එන්න කියාපිය. පොහොසත්තුර හැටි කියලා දෙන්න කියාපිය. ලාල්කාන්තට එන්න කියාපිය. අපි පොඩ්ඩක් ඉතින් මේ හරි ඉදි මුනේ ලාල්කාන්ත මහත්තයා එනකම්. පොඩ්ඩක් එයිනේ දැන් අපි හොයාගෙන ලාල් මහත්තයෝ අපිත් මේ ආවේ ඉගෙන මේ ගන්න. බංකුත් අරගෙන සියලුම දේවල් අරගෙන මෙතුමා බලන්න ආව මෙතුමාට ගෙදර නෑ. ඇයිද දන්නේ නෑ. ගෙනාපු බඩු මුට්ටු ඉතින් අපි මෙතන තියලා යන්. එතකොට ඒව ගණීනේ ඇවිල්ලා. අවස ඇවිල්ලා ගණී ඒව. නැති වුණාට දැන් ඒ නැති වුණාට බලන්න ඕනේ. ගේන්න අපිට බෑ. ඉතින් අර ජයසාන්ත අයියා හැංගිලා ඉන්න වෙලාවේ ගොයියෝ කෙලෙර කනයි පොලිටිකයි පාල් පොලිටිකයි අරගෙන පුරුදු විදියට අපි ආවා. අනේ ඉතින් ඔහෙන වගේ පුනරුදය මේ අහිංසක ජනතාවට හදාගන්න විදිය කියලා දුන්නා නම් තමයි ගොයියෝ මේ අලුත් අවුරුද්දේ වැඩක් වෙන්නේ. එහෙමයි. අපිට පින්නකොළ ගේන්න අමතකුණා. කෙහෙල් කියන්නේ ඉදවන්නේ. ඉදිච්ච කෙහෙල් ඉවර වෙලා අවුරුදු වෙලාවේ. මේක. වෙන්න මේ කෙහෙල් කන ගෙනාවේ අර බාලගල් අඟුරු වලින් දුම් ගහලා ඉදවන්න. ඒකයි නැත්තම් ඉතින් අපි තියාගෙන කන්න බෑනේ. ආගොයෝ අර ගල් අඟුරු කුමාරගේ ගල් අඟුරු ටිකක් ඉල්ලගෙන මෙන්න මේ කෙහෙල් කන දුම් ටිකක් අහ ගන්න ඕනේ. මොකද ඒක විදුලිය නිෂ්පාදනය කරන්න තරම් ප්‍රමිතිය නෑනේ. කෙහෙල් ඉදවන්නේ තමයි වෙන්නේ. දැන් ලාල්කාන්ත ඇමතුමා නැති වුණාට ආරක්ෂකසේ පොලිසියෙන් නම් ඕන තරම් ඇවිල්ලා ඉන්නවා. ඇයි දන්නේ නැහැ. ලාල්කාන්ත ඇමතුමාත් නැතුව ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ අපුව පිළිගන්න වෙන්නේ නැති. අපුවත් පිළිගන්න වෙන්නේ නැති අපේ පොලිසිය මහතුරු ඇවිල්ලා අපි ගරු කරනවා රණවිරුව පොලිසියේ රණවිරුවන්ට අපි ගරු කරනවා. ඔබතුමාලා අපුව පිළිගන්නවට බොහොම ස්තුතියි. මේක අපිට ඔබතුමාලා සොල්දාදුවෝ නෙමෙයි. චාරිත්‍රයක් නෑ ගම්මලේක. නව ජනතා පෙරමුණ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයක් හැටියට තමයි අපේ මේ ලාල්කාන්ත ගොයියා බලන්න ආවේ. පොඩි වෙනසකට තියෙන්නේ ඉස්සර එයා ඇවිල්ලා කැබ් එකට කෙහෙල් කනයි පොලිටිකයි දාගන්නවා. දැන් ඉතින් ජයසාන්ත අයියාත් හැංගිලා ඉන්න එකේ අපි ඉතින් ගමේ ඉඳන් ආවා ගොයියට කෙහෙල් කනකුයි පොලිටිකයි අරගෙන. දැන් ඉතින් ගොයියා ලොකු මිනිහෙක් වෙලා ගේට්ටු වලට ඉබදාගෙන ගමෙන් ආපු අපිව ගණන් ගන්නෙ නෑනේ. කහට කෝපයක් හරි දෙයිනේ අපිට. මේ කහට වැවත් කමන්නේ. උදා වෙන්න කලින් අපේ
පුනරුදයට කලින් ගෙදරට ආපු මිනිස්සුන්ට සංග්‍රහ කරන්න තේ ටිකක් දෙන්න ඒ ඔක්කොම ලාල්කාන්ත එහෙම යන්නත් බෑනේ අපි ලාල්කාන්ත මහත්තයා ඉගෙන ගන්න බෑ කොහොම හරි මෙච්චර ධනය අවුරුදු දෙකක් ඇතුළත ඉපදුවේ ක්‍රමේ කොහොමද කියලා. ඉතින් ඒකින්ද එන්න කට්ටියම වාඩි වෙමු තියෙන විදිය ලාල්කාන්ත මහත්තයා තව ටිකකින් එයි. මොකද ඉතින් මේ එතුමාගෙන් අරින්න අපිට වෙන ටියුෂන් ගන්න කෙනෙකුත් නැහනේ. ඒ හින්දා අපිට ටිකක් ඉඳිමු නේද? දේශවාත්‍යා. අනිවාර්යෙන් කෙනවනේ. මෙයාට මයික් දෙන්න. ඈ සියකුත් නෑනේ අපිට. අපේ ගෙවල් වලටත් පොලිස් ආරක්ෂාව දෙන්නකෝ. අවුරුදු අපේ ගෙවල් වලටත් පොලිස් ආරක්ෂාව දෙන්නකෝ. අර බලන්නකෝ පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇවිල්ලා SI මහත්තුරු ඇවිල්ලා සාජන් මහත්තුරු ඇවිල්ලා IP මහත්තුරු ඇවිල්ලා මගේ අම්මේ මේ පෞද්ගලික නිවසක් නෙමෙයි රජයේ දේපලක් නෙමෙයිනේ. මේකද මේ පුනරුදය. අද පොලිසිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා ප්‍රියන්ත වීරසූරිය ලැජ්ජ වෙන්න ඕන. ප්‍රියන්ත වීරසූරිය ලැජ්ජ වෙන්න ඕන මේ පෞද්ගලික නිවාස වලට ආරක්ෂාව දානවට. මේ වලට වැය වෙන්නේ මේ ගත කරන හැම තප්පරයකටම වැය වෙන්නේ මහජනතාවගේ බදු මුදල්. අද මහජනතාවගේ බදු මුදල් වලින් කොහොමද මේ ලාල්කාන්ත මහත්තයාගේ සුපිරි මන්දිරයට ආරක්ෂාව දෙන්නේ? අද ලාල්කාන්ත මහත්තයාගේ මේ සුපිරි මන්දිරයට අද ආරක්ෂාව දෙන්නේ කොහොමද? ඒකින්ද අපි කියනවා ප්‍රියන්ත වීරසූරිය මහත්තයෝ ඔයා රතු පාට යට ඇඳුවක් ඇඳලා අපිට කවන්නේ නැහැ. ඒ වුණාට මේ පොලිස් නිලධාරීන්ගේ ආත්ම ගරුත්වය මේ විදිහට පාව දෙන්න එපා. මේ පාරවල් කාපට් කරලා හදලා මේ සියල්ලම කරලා තියෙන ලාල්කාන්ත මහත්තයාගේ මේ මන්දිරයට එන්න. අද ඒක විතරක් නෙමෙයි අපිට පුළුවන් විදියට අපි ගමෙන් ගෙන ආපු කෙහෙල් කන අරගෙන පොල් ගෙඩිය අරගෙන හාල් ටික අරගෙන යට ඇඳුම් ටික අරගෙන බෙල්ට් එක අරගෙන පැදුරු කඩමලු බංකු ටික අරගෙන ලාල්කාන්ත බිලියනපතිව හම්බෙන්න ආවම අද එතුමා මේ දොරගුළු දාලා පොලිස් ආරක්ෂාවට මුරකාවල් දාලා එතුමා හැංගිලා ඉන්නවා. එසා අපි කියනවා ලාල්කාන්ත මහත්තයෝ ඔයා තව දවස් කීයක් මේ විදිහට හැංගෙන්නද? ඔයා ඔහොම නෙමෙයි මොන තරම් හැංගෙන්න උත්සාහ කරත් අපි නැවත අපි එන ඔයා හොයාගෙන අපි විරුද්ධ නෑ ඔයා මේ මන්දිර හැදුවට. අපි විරුද්ධ නෑ ඔයා කෝටි 47ක වත්කම් ඉපෙව්වට. අපි විරුද්ධ නෑ ඔයා සුපෝපභෝගී වාහන ගත්තට. අපි විරුද්ධ නෑ ඔයාගේ දරුවා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට ගියාට. අපිට තියෙන ප්‍රශ්නේ ලාල්කාන්ත මහත්තයෝ අපි ආවේ අපි ඔයාගෙන් ඉල්ලන්නේ හරි අහිංසක ඉල්ලීමක්. අනේ අපිටත් කියලා දෙන්නකෝ මෙහෙම සල්ලි හම්බ කරන ක්‍රමේ. ලාල්කාන්ත මහත්තයා මීට අවුරුදු 10කට කලින් කියනවා අඬනවා. ප්‍රසිද්ධ රැස්වීම කණ්ඩලා කියනවා මගේ දරුවට ටියුෂන් යවන්න සල්ලි නැහැ. මගේ බිරිඳ උදේ 4ට නැගිටලා පොල් ගාලා පොල් මිරිකලා හූල්ලනවා. මගේ දුවට ටියුෂන් යන්න විදියක් නැහැ, යවන්න විදියක් නැහැ. ලාල් ඔයා අමක් රස්සාවක් කරන්න නැත්නම් අපිට ජීවත් වෙන්න විදියක් නැහැ කියලා. අවුරුදු 19ක් මාදිවල മന്ത്രി නිවාසවල කල්ගත කරපු ලාල් අවුරුදු 30ක් තිස්සේ අනුන් දුන්න යට ඇඳුම් ඇඳගෙන අනුන් දුන්න සපත්තු දෙක අරගෙන අනුන් දුන්න හාල් පොල් සීනි වලින් තමන්ගේ බිරිඳ දරුවා පෝෂණය කරපු ලාල්කාන්ත මහත්තයා මෙන්න බොලේක පාට මහා බිලියනපතියෙක් වෙලා තියෙනවා. ඒ නිසා මේක අපිට අදාහ ගන්න බෑ. අපි අහනවා ලාල්කාන්ත මහත්තයාගේ මේ රටේ මිනිස්සු දැනගන්න කැමති ඔබතුමාට 4 මහා නිදානේ පහළුනේ කොහොමද? ඔබතුමාට මොකද නිදානයක් ලැබුණාද? අද ලාල්කාන්ත මහත්තයා කියන්න උත්සාහ ගන්නවා තමන්ගේ අම්මගේ තාත්තගේ මේව ලැබුණා කියලා. අනේ ලාල් මහත්තයෝ දන්නෝ දනිති. අනුරාධපුරේ මිනිස්සුන්ට නම් ඔය කතා කියන්නේ පහේ මිනිස්සු hina වෙන්නේ කටින් නෙමෙයි පස්සෙන් hina වෙන්නේ. මොකද ඔබතුමාලා ගැන අනුරාධපුරේ මිනිස්සු හොඳට දන්නවා. ඒසා ලාල් මහත්තයෝ මේ පච්ච කෙලින එක දැන්වත් නවත්තන්න. මේ සම්පූර්ණයෙන්ම මේ අවුරුදු දෙක තුල ලංකාවේ වැඩිම ආදායම් උපයපු ව්‍යාපාරිකයා ආදායම් උපයපු පුද්ගලයා කවුද කියලා ඇහුවොත් ඒ තමයි කේඩී ලාල්කාන්ත මැතිතුමා. ඒ නිසා ලාල්කාන්ත මැතිතුමා මේ දිගින් දිගට මේ විදිහට ආදායම් උපයුවොත් පුනරුදාණ්ඩුව අවසන් වෙද්දී මාලිමාණ්ඩුව 2029 අවසන් වෙනකොට ලංකාවේ ඉන්න අංක 1 බිලියනපතිය වෙන කවුරුත් නෙමේ ධම්මික පෙරේරවත් ඉෂාර් නානායක්කාරවත් එහෙම නැත්නම් මේ වෙන කවුරුවක් නෙමේ ලංකාවේ අංක 1 බිලියනපතිය බවට පත් වෙන්නේ කේඩී ලාල්කාන්ත මැතිතුමා. ඒ නිසා කේඩී ලාල්කාන්ත වනාහි තවදුරටත් දේශපාලඥයෙක් නෙමේ, තවදුරටත් සමාජවාදියෙක් නෙමේ, තවදුරටත් කම්කරුනායකයෙක් නෙමේ, තවදුරටත් විප්ලවවාදියෙක් නෙමේ.
කේඩී ලාල්කාන්ත වනාහි ලංකාවේ මේ ලක්මෑනියන්ට බිහි කරපු අංකිකී බිලියනපති. හිස් අපි ලාල්කාන්ත මහත්තයට කියනවා අනේ ඔයා වත්කම් පළවෙනි සැරේ වත්කම් බැරකම් දෙනකොට ඔයාට ලියන්න දෙයක් තිබුණ නැහැලු. ඔයා මේ පාර වත්කම් බැරකම් දෙද්දී ඔයා මේ ලක්ෂ 1000කට වඩා වටින මේගේ මේක ලක්ෂ 1000කට වඩා වටිනවා. මේගේ ගැන ඔයා සඳහන් කරලා නැහැ. මේ මෙතන බිම් මංගලක් පර්ච් එකක් ලක්ෂ 80කට වැඩි මිලක්. ලංකාවේ ප්‍රධානම පෞද්ගලික පාසල් පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන කඩුවෙල නගරයේ තියෙන සුපිරිතම පරිසරයක තමයි ඔබතුමා මේ ගේ හදලා තියෙන්නේ. ඉතින් ලාල්කාන්ත මහත්තයෝ අපේ මේ අහිංසක ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ අපේ අහිංසක මිනිස්සු ඉන්නවා. අපි දැනගන්න කැමති අපි බංකු වරන් ආවේ පැදුරු වරන් ආවේ ඔයා සල්ලි හොයපු ක්‍රමේ අපිත් ඉගෙන ගන්න. මොකද ලාල්ගේ මට්ටමටවත් දියුණුවන් පුතේ කියලා තමයි දැන් අපිට අපේ දරුවන්ට කියන්න වෙලා තියෙන්නේ. ඒ ලාල්කාන්ත මහත්තයෝ අද දොරගුළු දාවහයි අද ඔබතුමා පොලිසිය පාවිච්චි කරලා රාජ්‍යදේපල අවභාවිතා කරලා ඔබතුමාගේ මේ සුපිරි මන්දිරය ආරක්ෂා කරන්න පොලිස් නිලධාරීන් යොදවයි. හැබැයි ලාල්කාන්ත මහත්තයෝ ඔයා ඉල්ලා අස්වෙන්න ඕන. ඔයා මේ සල්ලි හෙව්වේ ඔබතුමා මේ සල්ලි හෙව්වේ වංචනිකව. අපිට මතකයි අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව අනුරාධපුරේ පොළොන්නරුවේ වැව්තාවුල් වල තිබිච්ච හෝටල් ටික කඩනවා කියලා බය කරලා ගත්ත සල්ලි වලින්ද මේක හැදුවේ. අපි අහනවා. එහෙම නැත්නම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන ඉඩම් ටික මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට දීලා අතට ලැබිච්ච මුදල් වලින්ද මේක හැදුවේ. එහෙම නැත්නම් ගල් අඟුරු වංචාව වහගන්න පාර්ලිමේන්තුවේ අත උස්සලා ඒ වෙනුවෙන් ලැබිච්ච සන්තෝෂ මුදල් වලින්ද මේ මාලිගය හැදුවේ. මාලිගය ගත්තේ හදලා මේ ගත්තේ. එසා ලාල්කාන්ත මහත්තයෝ ලැජ්ජයි. නිර්ධන පන්තියේ නායකයෙක් විදියට සටන් කරපු ඔබතුමා ගැන ලැජ්ජයි. මේ ජවිපේ ගැන ජවිපේ තුල හිටපු කන බොන අඩිපුඩි ගහන අහිංසක ඇත්ත කතා කරන මිනිහෙක් විදියට තමයි ලාල්කාන්තව රට හඳුනගෙන තිබුණේ. එහෙම කන බොන අඩිපුඩි ගහන හිතේ තියෙන දේ බය නැතුව ප්‍රකාශ කරන ලාල්කාන්තත් මෙවැනි සුපිරි නිවසක් හැදුවා නම් මෙච්චර බිලියන ගානක වත්කමක් ඉපෙවුණා නම් ජවිපේ ඉතුරු නායකයෝ ගැන අහන්න දෙයක් නැහැ. දැන් ජවිපේ දේශපාලන මණ්ඩල සභිකයෙක් වෙච්ච ලාල්කාන්තට මෙච්චර වත්කමක් තියෙනවා නම් ජවිපේ මහලේකම් තිල්ලින්සිල මහත්තයා ගැන කවර කතාවද? ඒ නිසා අපි කියනවා අපේ ආණ්ඩුවක් යටතේ තව වෙසක් පොයකට වඩා මේ වංචනික දූෂණික මේ ආණ්ඩුව පවතින්නේ නැහැ. අපේ ආණ්ඩුවක් යටතේ අපි අනිවාර්යයෙන්ම මේ අයථාවත්කම් ඉපීම සම්බන්ධව ලාල්කාන්ත ඇතුළු සියලු දෙනාගේ අයථාවත්කම් ඉපීම සම්බන්ධව අපි ජනාධිපති විමර්ශන කොමිසම් සභාවක් පත් කරලා ඒ අයථාවත්කම් නැවත රජයට පවර ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපි වගකීමෙන් කියනවා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මේ වෙනකොට ජවිපෙන් පාර්ලිමේන්තුවට ආපු මාලිමාව නෙමෙයි. ජවිපෙන් පාර්ලිමේන්තුවට ආපු 38 දෙනෙක් ලහියේ තමන්ගේ ගෙවල් හදන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා බලාපොරොත්තුෙන් එන්න නව ජනතා පෙරමුණ ඒ ගෙවල් 38ටත් එනවා. පොලිස්පතිතුමනේ පුළුවන් නම් ඒ ගෙවල් 38ටත් මේ වගේ ආරක්ෂාව දෙන්න. කෙටි කාලයයි ඊළඟ වෙසක් පොය වෙනකොට අපි එන්න ඕනේ මිනිස්සු ගිහිල්ලා ගෙවල් වලින් ඇදලා අරගෙන කියයි තොපියකෝ 76 වසරක සාපේ කිව්වට මේ අවුරුදු දෙක තුල හොඳටම හොරගම් කරේ තොපි ඒද හොරා කාපු සල්ලි දීපන් කියලා ජනතාව කියන දවස වැඩි ඈතක නෑ ලාල් මහත්තයෝ කියන පණිවිඩයත් ඔබතුමාට දෙනවා. විදුලි බල ඇමති ඉවත් වීම සම්බන්ධ විදුලි බල ඇමතුමා ඇත්තටම ඉවත් වුණා නෙමේ ඉවත් වෙන්න සිදු වුණා. මේක දිගින් දිගටම අපි කිව්වා මේක තමයි ලංකා ඉතිහාසයේ වෙච්ච දැවැන්තම වංචාව. බිලියන 20කට වැඩි මේ වංචාව. මේ වංචාව වහගන්න ආණ්ඩුව නොකරපු දෙයක් නැහැ. මේ වංචාව නිසා ආණ්ඩුව හත්පලේ ගාගත්තා. ඇගේ අසූචි තවර ගත්තා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොකද්ද කිව්වේ? ඉස්සල්ලාම ගිහිල්ලා කිව්වා වංචාවක් උනේත් නැහැ, පාඩුවක් උනේත් නැහැ, නියම ක්‍රමවේදයට ගියා කියලා. පළවෙනි ඇපිල් එහෙම ඇපිල්ුවයි විදියට හේදුවයි විදියට ඊළඟට ජනාධිපතිතුමා දෙවෙනි පාර ගිහිල්ලා කිව්වා ඔව් වංචාවක් නම් උනේ නැහැ පොඩි පාඩුවක් නම් උනා ඒක සමාගම් වලින් අය කරගන්න ඕක ඊළඟට විශ්වාස බන්ගෙඩි මේ කම්බ හොරා රකින්න
හොරු 159 දෙනෙක් මහා දැවැන්ත ප්‍රයත්නයක් දරලා කොහොම හරි විශ්වාස භංගි ගොඩ දාගත්තා. හැබැයි ජනතාවගෙන් ආපු පීඩනේ විපක්ෂය අපි දිගින් දිගටම කිව්වා මෙතන වංචාවක් වෙලා තියෙනවා. බාල ගල් අඟුරු ගෙනල්ලා රජයේ දැවැන්ත පාඩුවක් රජයට වෙලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා ඇමති වාස් කරන්න කරුණා කර පරීක්ෂණ පටන් ගන්න කියලා. ඒ නිසා මේ ආපු පීඩනේ හින්දා තමයි මේ ඉල්ලාසීම සිදු වුණේ. හැබැයි ඉල්ලාසුන එකෙන් වෙන්නේ ඉල්ලාසීම හරහා මේ මාලිමාණ්ඩු උත්සාහ කරන්නේ මේ සැලසුම් සහගත මේ මහා පරිමාණ ගල් අඟුරු වංචාවේ මහා මොලකරු සංගවන්න. මේක කුමාර ජයකොඩිකට තනියෙන් කරපු හොරකමක් නෙමෙයි. කුමාර ජයකොඩ තනි අතින් අප්පුඩි ගහන්න බෑ. මේක සැලසුම් කරේ මොන පක්ෂ කාර්යාලයේ ඉඳලාද? මේකට කවුද සැලස්ම හැදුවේ? මේකට කවුද අවශ්‍ය උපදෙස් දුන්නේ? කවුද ප්‍රසම්පාදන ක්‍රියාවලියනුත් බාහිරව ගිහිල්ලා ලියාපදිංචි නොකළ සමාගමකට ගල් අඟුරු ගේන්න කවුද උපදෙස් දුන්නේ කියන එක සම්බන්ධ රට දැනගත යුතු ඒකින්ද ගල් අඟුරු වංචාවේ මහා මොලකරු ඉදිරි අපේ ආණ්ඩුවක් යටතේ අපි රටට හෙළි කරනවා. ඔහුට අවශ්‍ය දඩුවම් දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපි දැක්ක දැන් කුමාර ජයකොඩි මහත්තයා ඉල්ලා සිනවා දැන් මේක ඩබල් පොකට් හොරකමක්. මේක එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් බිලී බෑමක්. දැන් බාල ගල් අඟුරු ගේනවා. බාල ගල් අඟුරු ගෙනාවට පස්සේ ඒකේ කොමිස් ටික යනවා කුමාර ජයකොඩි ඇතුළු ඒ කණ්ඩායමේ සාක්කු වලට බිලියනක 20කට වඩා මුදල්. ඊළඟට මොකද කරන්නේ? විදුලි අර්බුදයක් එනවා කියලා අපි විපක්ෂ අපි සටන් කරන හින්දා විදුලි අර්බුදයක් ආවොත් ගල් අඟුරු හොරකමේ බරපතලකම ජනතාවට හේතු වෙන හින්දා මෙයාල කරන්නේ අතයට ගනුදෙනුවකට වැඩි මිලට ඩීසල් මිලදී ගන්නවා. දැන් HSBC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා කියනවා ලෝක වෙළඳපොලේ ඉන්ධන ඩොලර් 150කට 160කට ගන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේ 280කට වැනි ඩොලර් 280කට වැනි වැඩි මුදලකට මේ තෙල් ගත්තේ කියලා. ඒ කතාව කිව්වා විතරයි අර රාජකරුණා කියලා මේ තෙල් සංස්ථාවේ සභාපතියා මිනිහට අර මේ භූමි තෙල් ගෑවිච්ච ගැරඩීක්ට වගේ වෙච්ච දේ වෙනවා. දැන් මේ ගැරඩියා කියනවා මේක දැක්ක ගමන් නෑ එහෙම එකක් උනේ නෑ කියලා ඉස්සෙල්ලා දානවා ස්ටේට්මන්ට් එකක්. පැය 24ක් කන්න කලින් රාජකරුණාට මතක නෑ රාජකරුණා කිව්වේ මොකද්ද කියලා. දැන් රාජකරුණා vs රාජකරුණා ඊළඟ රාජකරුණා ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා තියෙනවා. නෑ HSBC ආයතන ප්‍රධාන විධායක නිලධාරී යකෝ HSBC ආයතනයේ වගේ ලෝකෙ තියෙන ප්‍රධාන බැංකුවක ප්‍රධාන විධායක නිලධාරියට වරදීද? මේ රාජකරුණා කවුද? රාජකරුණා කියන මේ අනුර කුමාර ජනාධිපතිතුමාගේ මාලිමාවට කඩේ ගිය දේශපාලකයෙක් ඉන්නේ. එයා කියන HSBC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියට වැරදිලා. ඒක සම්බන්ධයෙන් හිරු මාධ්‍ය නාලිකාව ඒක තහවුරු කරගත්තම දැන් පටන් අරගෙන තියෙනවා හිරු දෙරණ ඇතුළු මාධ්‍ය නාලිකාවලට තඩි බාන්න. අනේ අනුර කුමාර මහත්තයෝ මාධ්‍ය නාලිකාවල තඩි බාලා මේක බේර ගන්න බෑ. මේක රාජකරුණා vs රාජකරුණා. රාජකරුණාට මතක නෑ රාජකරුණා කිව්වේ මොකද්ද කියලා. ඊයේ කියනවා ඔව් අපි බොර තෙල් ගත්තේ නෑ ඩීසල් නම් ගත්තා කියලා. අපි යවුවේ නෑනේ ඩීසල්ද පෙට්‍රල්ද භූමි තෙල්ද පොල් තෙල්ද කියලා මොනවා හරි ගත්තනේ. ලෝක වෙළඳපොලේ 150ට 160ට ගන්න තියෙද්දි 280ට ගත්තේ කවුද? ඒ හින්දා ඒ මුදල් කාටද ගියේ? ගල් අඟුරු ගෙනල්ලා ඒකෙන් කොමිස් එක ගත්ත බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ වගේම වැඩි මිලට ඩීසල් ගෙනල්ලා ඒකෙන් කොමිස් ගත්ත එකින්ද මේක එක විට සැලසුම් සහගතව දෙආකාරී කරපු මහා පරිමාණ බිලියන ගානක හොරකම. ඒ බිලියන ගානක හොරකමින් මේ වගේ ගෙවල් එකක් නෙමේ ගෙවල් 160ක් හදන්න උනත් පුළුවන්. ඒ නිසා අපි අනුර කුමාර මහත්තයට කියනවා බලයට ආවේ වංචාව දූෂණය නතර කරන්න කරුණා කරලා ඔබතුමාගේ ඇමති මණ්ඩලය ඇතුළු ඔබතුමාගේ මේ කාඩර් හොරකම් කරන නවත්තන්න කියනවා. ඒ වගේම දැන් කියනවා අපේ රාජකරුණා මහත්තයා අසුනාට පස්සේ අපි ඊයේ දැක්ක අපේ අර ඇමති විජිත හේරත් බිමල් රත්නායක නලින්ද ජයතිස්ස මහත්තයා අනේ ඇඟේ අසුචි තවරගෙන තව දුරටත් කියනවා ගඳ නෑ කියලා. මුළු රටම දන්නවා ගඳයි කියලා. ඒ තුන් දෙනා මාධ්‍ය සාකච්ඡාවක් කියලා තියෙනවා මේ කමිෂන් සභාව බොහොම අපක්ෂපාතී ස්වාධීනයි අපි මේ පරීක්ෂණ හරියට කරනවා අපි වංචාවක් කරේ නෑ කියලා. කොමිෂන් සභාවේ විනිශ්චයකාරවරු ස්වාධීනයි සහ උන් සම්බන්ධ අපේ විශ්වාසයක් තියෙනවා. හැබැයි මේ මොහොතේ කුමාර ජයකොඩි සහ අමාත්‍යංශ ලේකම් ඉල්ලා ස්වීමෙන් පමණක් ස්වාධීන පරීක්ෂණයක් කරන්න බෑ. මේ පරීක්ෂණය පක්ෂග්‍රාහීයි. රටේ විධායකේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට කියලා දෙපාරක් හොදලා කිව්වා නෑ වංචාවක් උනේ නෑ පාඩුවක් විතරයි කියලා. ඒකින්ද ජනාධිපතිතුමා
අගමැතිතුමිය කැබිනට් එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දරන ස්ථාවරය තමයි වංචාවක් උනේ නෑ පාඩුවක් විතරයි උනේ කියලා. එවැනි ස්ථාවරත්වයක් එවැනි මතයක් දරන ජනාධිපතිවරයෙක් විධායකය ව්‍යවස්ථාදායකය කැබිනටයක් ඉදදී කොහොමද ස්වාධීන පරීක්ෂණයක් කරන්නේ? ඒ නිසා ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඇත්තටම ජනාධිපතිතුමාට ඕන නම් ඇත්තටම බිමල්ට ඇත්තටම විජිත හේරට්ට ඇත්තටම අවශ්‍ය නම් කරන්න ඕන මොකද්ද? එහෙනම් අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාත් ඉල්ලාස් වෙලා විශ්වාස වංගයේ සහයෝග දුන්න අග්‍රාමාත්‍යතුමියත් ඉල්ලාස් වෙලා කැබිනටයත් ඉල්ලාස් වෙලා වහාම බාරකාර ආණ්ඩුවක් පත් කරන්න. తాවකාලික බාරකාර ආණ්ඩුවක් පත් කරලා කුමාර ජයකොඩි ගල් අඟුරු ගෙනල්ලා කරපු වංචාවත් වැඩි මිලට තෙල් මිලදී අරගෙන කරපු වංචාවත් සම්බන්ධ පරීක්ෂණ කරන්න. එතකොට නම් අපිට කියන්න පුළුවන් මේ පරීක්ෂණය සාධාරණයි කියලා. එහෙම නැතුව අපිට මේ සාධාරණ පක්ෂපාතී පරීක්ෂණ අපිට බලාපොරොත්තු වෙන්න බෑ කියන එක බොහොම වගකීමෙන් කියනවා.